යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා දුල්ෂන් ටෙක්නිකේ අලුත් ටෙක් වීඩියෝයක් එක්ක. ඉතින් අද කතා කරන්නේ වර්තමානයේ ගොඩක් වීඩියෝ එඩිට් කරන අයට වෙලා තියෙන ලොකු ගැටලුවක් ගැන තමයි. ඒ කියන්නේ ඔයාත් වීඩියෝ එඩිට් කරන කෙනෙක්ද? ඔයාත් මීට කලින් CapCut එක පාවිච්චි කරපු කෙනෙක්ද? ඉතින් දැන් මොකද්ද CapCut එක වෙලා තියෙන්නේ? ඉතින් CapCut එකේ ඇනිමේෂන් ඉෆෙක්ට් වගේ ගොඩක් දේවල් දැන් ප්‍රීමියම් වෙලා නේද? ඒ කියන්නේ අපිට සල්ලි ගෙවලා ගන්න ඕනෙලා නේද? ඉතින් මේකට විසඳුමක් තියෙන සුපිරි ඇප් එකක් තමයි අද වීඩියෝ එකේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කියන්නේ කිසිම මුදලක් වියදම් නොකර අපි CapCut එකේ ඉස්සෙල්ලා පාවිච්චි කරමු සියරම ඉෆෙක්ට් ටික තියෙන ඇනිමේෂන් තියෙන ඒ වගේම ඒවා තියෙන සුපිරිම ඇප් එකක් තමයි. ඉතින් අපි දැන් බලමු මේ ඇප් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලා මුලින්ම Play Store app එකට ගිහිල්ලා ඒක සර්ච් කරගන්න මේ මම සර්ච් කරලා තියෙන එක VITA කියලා ඒක ටයිප් කරගන්න. ඉතින් සර්ච් කරලා පස්සේ මෙන්න මේ කළු පාට දෙවෙනියට තියෙන ඇප් එක ඒක ඩවුන්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක MB 107ක් විතර තමයි වෙන්නේ. මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගේ ෆෝන් එකට. ඉතින් ඊට පස්සේ ඒක ඇප් එක ඕපන් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඒකෙත් අර CapCut එකේ ඉන්ටර්ෆේස් එකමයි තියෙන්නේ කියලා. ඒ විදිහමයි. ඉතින් අපි වීඩියෝ එකක් හදලා බලමු. මම මේ ප්‍රොජෙක්ට් වල කලින් හදලා හිටපු මගේ වීඩියෝ එක ඒකම ක්ලික් කරනවා. ඉතින් ඔයාලත් new project කියලා අලුත් වීඩියෝ හදන්න බලන්න මේකෙන්. ඉතින් මම new project දුන්නාම ඒකත් නිකන් CapCut එකේ ඉන්ටර්ෆේස් එකම තමයි යාළුවෙන් තියෙන්නේ. ඉතින් මේ tabs ටිකත් කලින් CapCut එකේ තිබ්බ ටික වගේමයි. ඉතින් දැන් අපි බලමු CapCut එකේ තිබ්බ වගේ හොඳ effects animation මේකේ තියෙනවද කියලා. ඉතින් මම effect tab එකට ගිහලා බලුවා. ඒකේ තියෙනවා කලින් CapCut එකේ තිබ්බ වගේම ගොඩාක් effect. ඉතින් මේකේ my hot basic hearts moon retro nature ඔගේ ගොඩක් කාණ්ඩ වලට බෙදලා ඒවා යටතේ තියෙන effect ගොඩාක් හරියක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් CapCut එකේ වගේම මේකෙත් තියෙනවා ගොඩක් effects. ඉතින් මම දැක්ක මේකේ face effects තියෙනවා. අපි ඒකටත් ගිහලා බලමු මොන වගේවත් තියෙන කියලා. ඒකට ගියම තියෙනවා අර අමුතු මූණවල වලට දාන්න පුළුවන් effect. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් CapCut එකේ තිබ්බා වගේම ඒකටත් වඩා හොඳ ඒවා තියෙනවා මේකේ. free. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඉතින් CapCut එකේ මේ වගේ දේවල් ගන්න නම් ගොඩක් සල්ලි ගෙවන්න ඕන අපිට. ඉතින් මේ ඇප් එකේ මේ effect අපිට වීඩියෝ එකට ඇඩ් කරගන්න ඕන නම් normally ඇඩ් කරගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරලා. ඉතින් දැන් අපි බලමු මේකේ ස්ටිකර් වල තත්ත්වය කොහමද කියලා. ඉතින් CapCut එකේ තිබ්බ වගේ ස්ටිකර් මේකේ තියෙනවා කියලා බලමු. ඉතින් මම යට ටැබ් එකේ ස්ටිකර් කියන ටැබ් එකට ගියා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහමද ඒකේ තත්ත්වය කියලා. ඉතින් wow CapCut එකේ තිබ්බලත් හොඳ ස්ටිකර් මේකේ තියෙනවා ළමයි දාගන්න අපිට. ඉතින් ඔයාලා බලන්නකෝ කොහමද මේ ස්ටිකර් වල තත්ත්වය කියලා. ඉතින් දැන් අපි බලමු මේකේ වීඩියෝ එකේ ටෙස්ට් එකක් ඇඩ් කරගන්නවා නම් මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ මොන වගේ ෆොන්ට් අපිට දීලා තියෙනවද කියලා. ඉතින් මම ටෙස්ට් එකට ගියා. ඔයාලට පේනවා නේද අපිට ටෙස්ට් එකක් ඇඩ් කරගත්තොත් ඒකට දාන්න ෆොන්ට් කොච්චර තියෙනවද කියලා මෙතන. ඉතින් ඔය ඕනි ෆොන්ට් එකත් අපිට ෆ්‍රී දාන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරලා අපේ ටෙස්ට් එකට. ඔයාලත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඔයාගේ ෆෝන් එකට. ඉතින් ඔයාලා ටිකක් දවස් පාවිච්චි කරලා ඇප් එක හොඳ නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් ඔයාලා channel එක අලුතෙන් සෙට් වුණා කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe button එකත් ඔබාගෙන bell icon එකත් all press දාලා තියාගන්න. එහෙනම් තවත් දවසක තවත් අලුත් ටෙක් වීඩියෝ හැමෝම බලාපොරොත්තු වෙන්න. අදට ගිහින් එන්න. මේ දුල්ෂන් ටෙක්නික්